අයිබෝ වේවා සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මේ ලබන්නා වූ මේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලට ආදරේ පිරුණු මං කැමතිම වචනේ තමයි ආදරේ. ඒකයි මං කියන්නේ. ආදරේ පිරුණු ගෙදර සතුට රජයන ඔයාලගේ රාජකාරී කරන ස්ථානයේ ඔයාලගේ පාසලේ පන්තියේ සතුට උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ගුරු මියුසික් පවුලේ ආදරණීය ඔබ සැමට. ඉතින් අවුරුදු කාලේ එනකොට නැතුවම බැරි ගීතයක් තමයි අද මම කියලා දෙන්නට හිතුවේ සර්පිනාවෙන්. අනිවාර්යයෙන්ම ඔයාට මේ ගීතේ නාදමාලාව ඇහෙනවම තමයි අවුරුදු අසිරිය දැනෙන්න. මොකද මේ ගීතේ ලයනල් රන්වල ෂූරින්ගේ මේ අවුරුදු කාලේ කියන මේ සුන්දරම සුන්දර ගීතේ තමයි අද ඉගෙන ගන්න. වැඩි අමාරු නෑ ගීතේ. ඔයාලට පුළුවන් මගෙත් එක්ක අලුත් අත්හදා බැලීමක් විදිහට අද මම ස්වර ප්‍රස්ථාරයේ නැතුව පේලියෙන් පේලිය ඔයාලට කියලා පෙන්නනවා ගීතේ ගායනා කරමින් වාදනය කරන විදිය. එතකොට ඔයා පේලිය මම කිව්වට පස්සේ මම දෙන ටයිමින් එකට ඔයාටත් මම ටයිමින් එකක් දෙනවා පේලිය වාදනය කරන්න. එතකොට ඔයාගේ කන හොඳට සූදානම් වෙනවා ගීතේට, මනසත් සූදානම් වෙනවා. ඔයා මං කියන ස්වර වාදනය කරලා පෙන්නන එක ඇහෙන් දැකලා කණෙන් අහලා ඒක නැවත ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ කරනවා. එතකොට ඔයාගේ සංගීතමය ස්වර ඥානය දියුණු වෙනවා. ස්වර ප්‍රස්ථාරය බලාගෙන ගහනව ඒකත් එක්ක හැකියාව. මම දැන් මේ try කරන්නේ ඔයාගේ කන හුරු කරන්න, ඔයාගේ ඉයරින් එක දියුණු කරන්න. තේරුණාද? ඒක හරිම වටිනවා සංගීතය හදාරන කෙනෙක්ට. ඒ නිසා මම පේලියෙන් පේලිය ටයිමින් වලට වාදනය කරනවා. ඔයාලට තියෙන්නේ ටයිමින් වලට පේලියෙන් පේලිය වාදනය කරලා මේ සෙල්ලම දිනන්න. අපි බලමු කවුද දිනන්නේ කියලා මේ සෙල්ලම. ඔට්ටුද? රයිට්. මම හිතනවා අනිවාර්යයෙන්ම ඔයාලට මේ සෙල්ලම දිනන්නම පුළුවන් කියලා. ඉතින් බොහොම ආදරෙන් මතක් කරනවා බලන්න ගුරු මියුසික් channel එක subscribe කළාද කියලා. ඔව් ගොඩක් කට්ටිය subscribe කරලා තින්න ඕන. ඔයා හැබැයි subscribe කරලා නැහැ නේද තාම? දැන් නේද ඔයා බලන්නේ channel එක රයිට්. ආදරෙන් ඉල්ලන්නේ subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඔයාලා මේ lessons හොඳයි නම් ඔයාලගේ හැමදාමත් වගේ ඔයාලගේ වටිනා comment එක දාන්න, like එක දාන්න අමතක කරන්න එපා. ඒකත් බොහොම ආදරණීය ඉල්ලීමක් අලුත් අවුරුද්දේ කරන. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව මේ අවුරුදු කාලේ කියන ගීතේ කොහොමද පොඩි වෙලාවකින් සර්පිනාවෙන් වාදනය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගමු. මම මොකද සර්පිනාවත් තෝරගත්තේ මේක හරි ගැමි රසයත් එක්ක යනවා සර්පිනාව. ඉතින් අවුරුදු කාලෙත් එක්ක සර්පිනාව බොහොම ගෙවල් වල වාදනය වෙන සංගීත භාණ්ඩයක්. පැදුරු සාජ්‍ය ඇහෙනවා නේද? ඉතින් රතිඤ්ඤ හඬ ඇහි, ඔයාලට කුරුල්ල සද්ද ඇහි, උඩරට මැණිකේ එනවා ඇහි. ඉතින් ඔය සියලුම අලුත් අවුරුද්දේ අසිරියත් එක්ක අපි කරමු මේ ගීතේ පොඩි වෙලාවකින්. එන්න එකතු වෙන්න. හරි. මේ ලස්සන ගීතය මම ඔන්න ඔයාලට පහසු වෙන්න C major scale එකේ උගන්වන්න. මොකේද? C major එකේ. හැබැයි C major කිව්වට කොමල ගායනවා, කොමල රියනවා, කොමල නියනවා. සැරින් සැරේට ඒවත් යෙදෙනවා. ඒවත් පරිස්සමින් බලාගමු. අපි අද කරන්නේ මේකයි. මම පේලියෙන් පේලිය ඔයාලට වාදනය කරලා පෙන්නනවා. ඔන්න කෝච්චියන සද්දය ඇහෙනවා අවුරුදුත් අරගෙන නේද? ඔන්න කෝච්චියේ සද්දේ. කෝච්චිය එනවා. එතකොට රතිඤ්ඤ පත්තු වෙනවා. හේ ඕන දැක්කනේ. ඕන වටෙන්ම රතිඤ්ඤ පත්තු වෙනවා. ඉතින් මේ අවුරුදු කාලෙත් එක්ක පුදුම සුන්දරත්වයක් තියෙනවා. ඉතින් ඔය කෝච්චියෙන් කී දෙනෙක් නම් ගමට එනවා ඇද්ද අවුරුදු කාලෙට නේද? ඔව් කෝච්චියේ පිරෙන්න සෙනග මම ඊයේ දැක්කා. රයිට්. කෝච්චි සද්දෙත් උන් පසුබිමින් තියෙද්දෙන් රතිඤ්ඤ සද්දෙත් පසුබිමින් තියෙද්දෙන් අවුරුදු ගතිය එන්නත් එක්ක හරි. ඉස්සෙල්ලාව මේ ගීතේ ආරම්භක සංගීතය ඉන්ට්‍රොඩක්ෂන් එක. ඔන්න මම පේලියෙන් පේලිය කොටසින් කොටස ගායනා කරමින්ම වාදනය කරනවා. ඔයාලට ස්වර කියනකොට ලේසියිනේ කනට ග්‍රහණය කරගෙන වාදනය කරන්න. ගොඩක් කට්ටිය කැමතියි ඒකට. නිසා ඔන්න ස්වරෙන් ස්වරයට මං කියනවා. රයිට්. ඉන්ට්‍රොඩක්ෂන් එක පාද 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 පම රීම රීසා. රයිට්. ඔන්න දැන් වාදනය කරමු මගෙත් එක 1 2 3 4. පාද 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 පම රීම රීසා. අයිසර 2 3 4. පාද 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 පම රීම රීසා. ඊටු කොටස 2 3 4. රීමා රීසා ඔකත් එක හාමනී එකක් යනවා. මාදා 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 මාදා. ඔය
දෙකම එකට තමයි ඇහෙන්නේ. ඔයාලට දෙකම එකට ගහන්න අමාරු නිසා එකක් ගහන්න. රයිට් ආයිසර. රී මා රී සා රී මා රී සා. ඕකේ. ඊට පස්සේ කොටස රී මා රී සා සා රී මා සා. දැන් වාදනය කරමු. රී මා රී සා සා රී මා සා 1 2 3 ගහමු. Rima 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 risa sari masa hari 2 ituru kotasa dari garisa sari ga sa gam dari garisa sari ga sa gam dari garisa sari ga sa ඔන්න බලන්න හිතුවට වැඩිය ලේසියෙන් ඔයා ටක් ගාලා පුරුදුනා නේද? මගෙත් එක්ක වාදනය කරලා. මං ගහනවා බලාගෙන මං කියන ස්වර අහගෙන වාදනය කරලා ඔන්න ඔයා ටික ටික ඔයා ස්වර ග්‍රහණය කරගන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් සතුටු වෙන්න. ඔයා ඔයාගෙනම සතුටු වෙන්න. right? ඔන්න ඒ ටිකම සම්පූර්ණ කොටසම දැන් වාදනය කරමු. පාද 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 මරි right? Ayo වාදනය කරමු මගෙත් එක්ක 1 2 3 4 පාද 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 පමරි රීම 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 රිසා සාරි මස දාරි ගරිසා සරි ගසා right? right අපි එනවා දැන් ගීතේ ස්ථායි කොටසට නේද? මේ අවුරුදු කාලේ ඒක ඇත්තට මේ G sus4 කියන කෝඩ් එකේ තමයි යන්නේ. පාසාරි කියන නෝට් තුන එකට වාදනය කරොත් හරි ලස්සනයි මේ අවුරුදු කාලේ right ඒකත් අපි පේලින් පේලි ඉගෙන ගමු. හොඳේ. සාරි රි 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 සසරි රි 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 1 2 3 4 Sari ri 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 sasari ri 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 sara dekai right tellirun kevun gediye දැන් sagari sa sasari sadadari garisa tellirunu kevun gediye wage gam 2 3 4 sagari sa sasari sadadari garisa sariga sa gam sariga sa ay sariga sa na pudi music ya lakena sasari sasagari sa gam 2 3 4 sasari sasagari sa dari garisa sariga sa gam magite dari garisa sariga sa hari ඔච්චරයි. ඔන්න ඒ ටිකම මුලින් ඉඳන් ගමු දැන්. සාරි රි 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 සසරි රි 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 සාගරි සසරි සදදාරි ගරිස සරිග සා මිස්කැල සසරි සසගරි සදාරි ගරිස සරිග සා ගමයි සරිග right හිතනට වැඩිය ලේසි නේද? ඔව් දැන් ඔන්න ඔයාට වාදනය කරන්න පුරුදු වෙගෙන යන්නේ. ඉතින් ඔයාටම ස්තුතිවන්ත වෙන්න ඕන. හොඳේ right ඊට පස්සේ මියුසික් එක මියුසික් පාර්ට් දෙකක් එකතු වෙලා යන්නේ. මම වයලින් පාර්ට් එක කියලා දෙන්නම්. හරි මෙන්න මෙහෙම සාරි ගා ගා රි ගා රි සාරි ගා රි සරි හරි ඒක වයලින් එකේ යන්නේ ඉන්ට්‍රොඩක්ෂන් sorry interlude එක මේ මැද සංගීතේ සාරි ගා ගා රි ගා රි සාරි ගා රි සරි ගම් සාරි ගා ගා රි ගා රි සාරි ගා රි සරි හරි
දැන් ඔයාලට මේක පුරුදුනොත් මගෙත් එක්ක මේ වැඩේ මේ පුංචි විනාඩි 10 ඇතුළත ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මගෙත් එක්කම රයිට් පාමාගා සරි සරි පාමාගා 1 2 3 4 පාමාගා සරි සරි පාමාගා 1 2 3 4 පාමාගා සරි සරි පාමාගා right ඊට පස්සේ පස්සස්ස 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 1 2 3 4 පස්සස්ස right දැන් බලන්න නොටේෂන් එකක් නැතුව මේ වාදනය කරන්න ඒත් ඔයාලට පුළුවන් මතක තියාගෙන වාදනය කරන්න නේද right ඊට පස්සේ ඔන්න එනවා verse එක අන්තරා කොටස do hari kita cat do ting වට කර cat do tell ting sitting on tell යතම් එකම ස්වර දෙකයි යන්නේ පාසාසස තමයි යන්නේ හරිද right ඔන්න මගෙත් එක මේක දිගටම ගහලා පුරුදු වෙමු පාසාසස 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 පාසාස පාසාසස පාසාස පාසාසස පාසාස පාසාසස පාසාස පාසාසස හරි ඒ ටික ඔක්කොම පපාසාස ඊට පස්සේ බා කිකිලි කියන තැන එතන මන්ත්‍ර කොමලගා saga boleh ona එන බේස් එන ලෝ කියන්නේ හොඳේ මම ඔය මන්ත්‍ර කොමල ගා කිව්වේ අයි සරයක් इधर හරිද මන්ද්‍ර කොමලගා හරි ඊට පස්සේ ගත් රින්යක් රින්යයි ගති ගත දෝ ගති ගත දෝ මාමා මමගා සරිගා දිගරි මගරි සස අයිසරේ මාමා මමගා සරිගා දිගරි මගරි සස ඔන්චිලි චිලි වාරාම් ගම දෙවනත් වෙන්න ඒකත් එහෙමයි මාමා මමගා සරිගා දිගරි මගරි සස මාමා මමගා සරිගා දිගරි මගරි සස හරි අනිටසේ මැංගිරිඩිනිකෝ නීසාරී ගාගා ඔන්න පුතේ කොමල නීත් වෙනවා කොමල රීගාත් වෙනවා හොඳේ නීසාරී ගාගා රිසරි සරි ගරීසා නීසාරී ගා රිසරි සරි ගරීසා එසරේ 2 3 4 නීසාරී ගාගා රිසරි සරි ගරීසා නීසාරී ගා රිසරි සරි ගරීසා අයිතම් Dinggi ne mengiri diniko ඊට පස්සේ ලස්සනට මේජර් කරලා සවුන්ඩ් එක සම්බන්ධ කරනවා සරිගා 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 සා හරි ලා 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 ගම් සරිගා 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 සා one more time සරිගා 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 සා හරි सारी री री तसे मैं और गा ले सारी री 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 सा सारी री 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 सागरी सा सारी सा गा गा अरे सागरी सा सारी सा गा गा री गरी सा सारी गा सा सारी सा सागरी सा गा री गरी सा सारी गा सा गा री සරිගා සා බලන්න ඔයා හිතුවට වැඩි ලේසි වුණා නේද මොකද කියන්නේ වැඩේ හිතුවට වැඩි ලේසි නේද අනිවාර්යයෙන්ම හිතුවට වැඩි ලේසි ඔයාට මේක හොඳ ට්‍රේනින් එකක් වෙනවා මගෙත් එක්කම මෙහෙම කරගෙන ගියොත් ඔයාගේ කනත් හැදෙනවා ඔයාගේ ටයිමිනුත් හැදෙනවා ඔයාගේ ස්වර ඥානයත් වර්ධනය වෙනවා ඒ නිසා අපි නොටේෂන් එකක් කරමු නොටේෂන් එක මම කීබෝඩ් ලෙසන්ස් කරනකොට කෝඩ්ස් ඒවා මේවා කවුන්ටර්ස් ඔක්කොම දාලා නොටේෂන් එකක් කරමු මේ වගේ ලේසි ගීත කරනකොට ඔයා මතක තියාගෙන පේලින් පේලි වාදනය කරන්නත් අපි ප්‍රැක්ටිස් කරමු
දක්ෂයෙක් වෙන්න ආස කට්ටිය ඔක්කොම එකතු වෙන්න ගුරු මියුසික් මම ඉන්නවා ඔයාලට ශක්තියක් දෙන්න. ඔයාලා ආස ගීත කමෙන්ට් කරන්න, ඔයාලට කෙරෙන්න ඕන පාඩම් කමෙන්ට් කරන්න. මගේ කලින් ලෙසන්ස් බලන්න ලෙසන්ස් 300 ගාණක් කරලා තිනවා. මේ වෙනකොට ඉදිරියේදී මේක ජීවිතේ තියෙන ගම්මක් කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා බලලා ඉගෙන ගන්න එන්න එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලමින් වගේ වටිනා කමෙන්ට් එකක් දාන්න. එසේනම් මේ අලුත් අවුරුද්ද ජයග්‍රාහී වසරක්, වාසනාවන්ත වසරක්, ඔයා දක්ෂයෙක් වෙන වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආදර සමගන්නවා. සුබ අලුත් අවුරුද්දක් වේවා.